අපේ දේශීය වෙදකමේ තැල්ම කියන්නේ විශේෂ පැත්තක්. ඒ නිසා ඔබට ඒ නිට්ටාරම සනීප කරගන්න පුළුවන්. සතියක් ඇතුළත තැල්මකට ප්‍රතිකාර නොකරනොත් ඒ අවස්ථාවේදී ගෙඩියකට එන්න පුළුවන්. මෙතන ස්ථානයේ මම හිතන්නේ තදවීමක්, හයිවීමක්, හිරවීමක් වගේ තමයි තිබෙන්නේ. සතිය තුනක් නෙමෙයි සාමාන්‍ය මාස 5ක අවුරුද්දක් ගියත් අවශ්‍ය කරන ප්‍රතිකාර තියෙනවා ඉක්මනට පෙන්නන්න. පහු කරන්න එපා. සමහර අවස්ථාවක පහු වුණොත් එහෙම අනික නියපොත්ත හැලෙන්න පුළුවන්. ආයුබෝවන් අද වැඩසටහනට ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අපේ පහුගිය වැඩසටහනෙන් අපි මේ තැල්ම සම්බන්ධව ඔබ දැනුවත් කරා. අපේ වැඩසටහන ගියා. ඒ වැඩසටහනෙන් මම හිතන්නේ ගොඩාක් අය වැඩසටහන බලලා තිබුණා. අපෙන් ගොඩාක් ප්‍රශ්න අහලා තිබුණා. අද දිනේදී මේ ඒ අහපු සියලුම ප්‍රශ්න වලට උත්තර තමයි අපි ඔබට දෙන්නේ. ඒ නිසා මේ ඒ පිළිතුරු සියල්ලකටම නිසි උත්තර සහ නිසි ප්‍රතිකාර තමයි අද වැඩසටහනෙන් ඔබව මම දැනුවත් කරන්න යන්නේ. ඉතින් පළමුව බලමු ඔබ අහලා තියෙන ප්‍රශ්න මොනවාද කියලා. ඒ ප්‍රශ්න වලට අපිට දෙන්න පුළුවන් නිසි පිළිතුරු අපි දෙන්න උත්සාහ ගන්නවා. මේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මගේ දරුවට අවුරුදු 5යි. එයාගේ ඇඟිල්ල දොරට අහු වෙලා නීපොත්ත තැළුණා. දැන් සති 4ක් වෙනවා. එක් ඇඟිල්ලක් ඉදිමිලා මේකට මොකද කරන්න කියලා. ඔව් ප්‍රශ්නේ මෙහෙමයි. දැන් මේකේ ඔබගේ දරුවාගේ ඇඟිල්ල ඒ දොරට අහු වෙලා තමයි තැල්ලා තියෙන්නේ. නමුත් දැන් සති 4ක් වෙනවා කියලා තියෙනවා. පළමුවෙන් අපි බලන්න ඕනේ දැන් ඇඟිල්ල ගොඩක් දුරට අපි දැන් මේ වගේ දොරකට අහු වෙලා ඒ වගේ දෙයක් වුණාම බොහෝ අවස්ථාවලදී එන අස්තයක් පිපෙරෙන්න පුළුවන්. සමහර අවස්ථාවල අස්තේ පිපෙරුන්නේ නැති වුණත් එම අවස්ථාවේදී එය තැල්මකට භාජනය වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ හොඳම දේ තමයි ඒක විශේෂයෙන්ම ඒ වෛද්‍යවලට පෙන්වන ප්‍රතිකාර ගන්නවා නම්. මොකද මේකට සාමාන්‍ය අපිට ගෙදර කියන ප්‍රතිකාර වලින් කරන්න අපහසුයි. ඒක අපිට බලලා ඊට අවශ්‍ය කරන පත්තුවක් ඒ වගේම තැල්මක් නිසා පත්තුවක් තැවිල්ලක් තෙල් ගාන එක සම්පූර්ණ ඊටවසෝ කරන්න පුළුවන්. ඉතින් ඔබ බලන්න ඔබගේ දරුවගේ ඒ ඉදුමම බහින්නෙම නැත්තම් ඒ තදිසි ඒ ගානට තියෙනවා බහින්න නැත්තම් අධික වේදනාවක් නම් කැක්කුමක් තියෙනවා නම් ඉක්මනට අපි එක්ස්රේ එකක් අරගෙන අවශ්‍ය කරන ප්‍රතිකාර පටන් ගමු. ඒසක බය වෙන්න දෙයක් නැහැ. ඉක්මනටම වෛද්‍යවරයෙකුට පෙන්නලා අවශ්‍ය කරන නිසි ප්‍රතිකාර ලබා ගන්න. මොකද තැල්මක් නිසා පහු කරන්න එපා. සමහර අවස්ථාවක පහු වුණොත් එහෙම එතන ගෙඩියකට එන්න පුළුවන්. අනික නියපොත්ත හැලෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට පෙන්නලා ඒකට ප්‍රතිකාර ලබා ගන්න. දෙවෙනි ප්‍රශ්නේ හිටියට තිබෙනවා තැල්මට බෙහෙත් තෙල් නැද්ද කියලා. ඔව් තැල්මට බෙහෙත් තෙල් තියෙනවා. අපේ මැදගම පාරම්පරික දේශීය වෙදගෙදර අවශ්‍ය කරන හොඳ තෙල් බෙහෙත් වර්ග තියෙනවා. අපිමයි හදන්නේ. ඔක්කොම අපේ නිෂ්පාදන තමයි මෙහි තියෙන්නේ. ඒ නිසා අවශ්‍ය කරන හොඳ බෙහෙත් තෙල් වර්ග තියෙනවා. ඔබට පුළුවන් ඔබට ඇවිල්ලා තෙල් බෙහෙත් ගන්න පුළුවන්. නැත්නම් ඔබට අපේ ටෙලිෆෝන් අංකය අපි දානවා. ඒ සඳහා ඔබට කතා කරලා අවශ්‍ය නම් තෙල් බෙහෙත් ඔබට ගෙන්න ගන්නත් පුළුවන්. තෙල් බෙහෙත් වර්ග තියෙනවා. ඔබට අවශ්‍ය කරන තෙල් බෙහෙත් වර්ග අපෙන් විමසලා ගන්න පුළුවන්. ඔය තුන්වෙනි ප්‍රශ්නේ හැටියට තිබෙනවා තැල්ම දැන් සතියක් වෙනවා. තාම නිල් පාටයි. ඒකට මොකද කරන්න කියලා. ඔව් තැල්ම වෙච්ච තැන නිල් පාට නම් රතු පාට නම් අපි බලන් ඉන්න හොඳ නැහැ. මොකද ඒ ස්ථානය ඔබ සඳහන් කළා නැහැ කොතනද කියලා. ඉක්මන් කරන්න. මොකෝ තැල්මක් සාමාන්‍ය අපි උපරිම ගණන් ගන්න සතියක් වගේ ප්‍රමාණයක් තමයි. සතියක් ඇතුළත තැල්මකට ප්‍රතිකාර නොකරනොත් ඒ අවස්ථාවේදී ගෙඩියකට එන්න පුළුවන්. ඒ නිසා ඔබ ඉක්මන්ම කළා වෛද්‍යවරට පෙන්නලා අවශ්‍ය කරන පත්තුවක් තැවිල්ලක් ඒ අවශ්‍ය කරන බෙහෙත් ඉක්මනට පටන් ගන්න යුතුයි. ඒ නිසා හැකි ඉක්මනට වෛද්‍යවරට පෙන්නලා නිසි ප්‍රතිකාර ලබා ගන්න. ඔය හතරවෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තිබෙනවා. ඔබ මෙන්න මෙහෙම මගේ කකුල ඊයේ කෙනෙක්ගේ වැදුනා. දැන් ඉදිමිලා මම වෙනම ප්‍රතිකාරක ලබා ගත්තා. මම හිතන්නේ ඒක ප්‍රතිකාර මොනවාද කියලා ඔබ සඳහන් කළා නැහැ. නමුත් තාමත් ඉදිමිලා විදගරතට එන්නේ කොහොමද කියලා ඔබ අහලා තියෙනවා. ඔව්. ඔබ ප්‍රතිකාර ගත යුතුයි මේකට. ඉදිමිලා නම් තදිසේ බහින්න නැත්නම් ප්‍රතිකාර ගන්න. විදගෙදර තියෙන්නේ මැදගම බණ්ඩාරගම මැදගම හන්දියේ තමයි ප්‍රතිකාර ගන්න තැන ස්ථානයේ තිබෙන්නේ. මගේ ඒ ඉස්සරහා ලොකු බෝඩ් එකක් දාලා තියෙනවා මැදගම පාරම්පරික විදගෙදර කියලා. මගේ විස්තර සහිතව මම බෝඩ් එක දාලා තියෙනවා. ඒ නිසා මැදගම බණ්ඩාරගම මැදගමට ඇවිල්ලා ඔබට අපේ මැදගම විදගෙදරින් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් එන්න. ඔව් පස්වෙනි ප්‍රශ්නේ හැටියට ඔබ අහලා තියෙනවා සර් මගේ හස්බන්ඩ්ගේ කකුල තැල්ලා දැන් මාස 2ක් වෙනවා. ඊට මොකද්ද කරන්න ඕන කියලා ඔබ අහලා තියෙනවා. ඔව් මේක ටිකක් ඔබ දැන්වත් පිටු දෙයක් මොකෝ ඒකට හේතුව මාස 2ක් නම් තැලිලා ඉක්මනට ප්‍රතිකාර ලබා ගන්න. මොකද දැන් මාස 2ක් කියන්නේ වැඩි පව්කිරීමක් කරන්න හොඳ නැහැ. සමහර අවස්ථාවලදී තැල්මෙන් පසු එතන තැලුම් ගැටේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ ස්ථානයේ හයිවීමක් තදවීමක් ඇති වෙන්න පුළුවන්. සමහර ටික පැහැවල ගෙඩියට එන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා ඔබ ඉක්මනටම මේක වෛද්‍යවරයා විස යොමු වෙලා අවශ්‍ය කරන නිසි ප්‍රතිකාර ලබා ගන්න. මොකද පුළුවන් තරම් ඉක්මනට පෙන්නලා මේකට අවශ්‍ය කරන ප්‍රතිකාර ගන්න. ඔබගේ 6 වෙනි ප්‍රශ්නෙට තිබෙනවා ડોක්ටර් මගේ කකුලේ තැල්මක් වෙලා තියෙනවා. එතන හිරි වැටිලා තියෙනවා. ඒ වගේම දැන් සිංහල ප්‍රතිකාර කරනවා කරනවා.
නමුත් එතන තැල්ම හයි වෙලා වගේ තිබෙනවා. ඒකට මොකද කරන්න ප්‍රතිකාර කියලා ඔබ අහලා තියෙනවා. විශේෂයෙන්ම ඒ සම්බන්ධව හරි වැදගත් ඔබ අහපු ප්‍රශ්නේ. මොකද මේකට ඔබට තියෙන ගැටලුව මේකේ මේ කකුලට ප්‍රතිකාර ඔබ ලබා ගනිමින් ඉන්නේ. මම හිතන්නේ මෙතන ස්ථානයේ මම හිතන්නේ තදවීමක්, හයිවීමක්, හිරවීමක් වගේ තමයි තිබෙන්නේ. තැල්මක ස්වභාවය සංධි ස්ථානයට ආබදව තැල්මක් සිද්ධ වුණාම මේ ස්ථානයේ සමහරට මස්පිඩු මාංශ පේශි තදවීමක්, හයිවීමක් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ ඒ සම්පූර්ණයෙන්ම අපිට ඒකට ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. අවශ්‍ය කරන ප්‍රතිකාර ඔබ එන්න ඇවිල්ලා බලලා අපිට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙන්න. ඔව් හත්වෙනි ප්‍රශ්නෙට ඔබ අහලා තියෙනවා මගේ දෝගේ අත වැදිලා තැල්මක් වුණා. පොඩි ගෙඩියක් වගේ එකක් ඇවිත් තිබුණා. අභ්‍යන්තරේ මං ආයුර්වේදයට ගිහින් පෙන්වුවාට පස්සේ ගෙඩිය අඩු වෙන්න කියලා තෙල් වර්ගයක් දුන්නා. තාම මේ ගෙඩිය තියෙනවා එය අඩු වෙයිද? ඔබ මෙහෙම කරන්න. දැන් ඔබගේ දරුවාගේ එම ගැටේ තියෙන ස්ථාන ඔබ පරීක්ෂා කරලා බලන්න. එය හොඳට අතින් පිරිමැදලා එතන ගෙඩිය අතට අහු වෙන්නේ නැත්නම් ඒ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපේ ආයුර්වේද තෙල් ටිකෙන් සම්පූර්ණ එක බැහැලා යයි. නමුත් ඔබ ඒ තෙල් ටිකනොත් ප්‍රමාණවත් මදි නම් ඔබ තවත් ඒ ගැටේ තිබෙනවා නම් ඉක්මනට ඇවිල්ලා පෙන්නන්න. ඊට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඔබගේ 8 වෙනි ප්‍රශ්නය ඔබ අහලා තියෙනවා මෙන්න මෙහෙම. මාස කිහිපයක් ගිය තැල්මක් නැති කරන්න පුළුවන්ද? මාස 17ක බබාට නරල මැද ගෙඩියක් ඇවිල්ලා ඒ අඩු කරගන්න පුළුවන්ද කියලා. ඔය අඩු කරගන්න පුළුවන්. ඒක අපි බබා බලන්න ඕනේ. ඒ නිසා බබාව ඉක්මනට පෙන්නන්න. ඉතින් පොඩි බබෙක් නිසා අපිට සියුම් ප්‍රතිකාර තමයි යන්නේ. ඒ නිසා ඒ ගෙඩි ඉක්මනට අඩු කරගන්න පුළුවන්. දරුවෝ ඉක්මනට අපිට පෙන්නන්න. ඔන්න 9 වෙනි ප්‍රශ්නේ මෙන්න මේමයි අහලා තියෙන්නේ. කල්ගතව තැල්මක් සනීප කරගන්න පුළුවන්ද? සති 3ක් වෙනවා. ඔව් කල්ගතුන තැල්ම සම්පූර්ණ සනීප කරන්න පුළුවන්. අපේ දේශීය වෙදකමේ තැල්ම කියන්නේ විශේෂ පැත්තක්. ඒ නිසා ඔබට ඒ නිට්ටාරම සනීප කරගන්න පුළුවන්. සති 3ක් නෙමෙයි සාමාන්‍ය මාස 5ක අවුරුද්දක් ගියත් අවශ්‍ය කරන ප්‍රතිකාර තියෙනවා ඉක්මනට පෙන්නන්න. ඒ තමයි පරීක්ෂා කරලා බලලා අවශ්‍ය කරන ප්‍රතිකාර පටන් ගන්න පුළුවන්. පත්තු, තැඹිලි, තෙල් මේ වගේ දේවල් වලින් අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඉක්මනට අපිට පෙන්නන්න. ඒ සුවපත් කරගන්න පුළුවන්. ඔය ඊළඟට ඔබ අහලා තියෙන අන්තිම ප්‍රශ්නේ මේක අහලා තියෙනවා මගේ උරේසට ලීයක් වැදලා මොනවද කරන්නේ? හරි උරේසට ලීයක් වැදලා කියලා ඔබ තමයි අහලා තියෙන්නේ. නමුත් මේකේ හරි පැහැදිලි කිරීමක් මදි. ඉතින් උරේසට ලීයක් වැදුණා සමහර අවස්ථාවකදී තැල්මක් වෙන්න පුළුවන්. ඒ සමාන කැඩුමක් බිඳුමක් දන්නෙත් නැහැ. ඒ නිසා තැල්මක් නම් අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඉක්මනට පෙන්නන්න. අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක පරීක්ෂා කරලා බලලා ඔබට තියෙන තැල්මක්ද මොනියම් දෙයක්ද කියන එක බලන්න ඕන. ඒ අනුව අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න ඒ ප්‍රතිකාර වලින් සුවපත් කරන්න පුළුවන්. ඒ නිසා ඉක්මනට එන්න ඒ බලලා දෙන්න. ඔය ඉතින් ඔබ අපෙන් ප්‍රශ්න කීපයක් අහලා තිබුණේ. ප්‍රශ්න අවශ්‍ය සියලු දෙයකටම අපි මම දැන් නිසි දුන්න කියලා මම හිතනවා. ඒ නිසා අපි ගිය වැඩසටහන් වලින් ඔබව දැනුවත් කරා මේ තැල්ම සම්බන්ධව. ඉතින් මම හිතනවා ඔබ ඒ හරහා තමයි අද මේ අපේ වැඩසටහනට ඔබගේ ප්‍රශ්න කීපයක් අපිට යොමු කරලා තිබුණා. ඒ ප්‍රශ්න සියල්ලටම මම හිතන්නේ නිසි පිළිතුරු අපි දුන්නා. අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න ක්‍රම. ඒ වගේම මම තවත් කියන්න ඕන විශේෂම දෙයක් ඔබට මේ තැල්ම සම්බන්ධව තියෙන ගැටලු ඔබට විසඳ ගන්න පුළුවන්. ගොඩාක් දුරටම අපේ මතකම් දෙකට ඇවිල්ලා. මොකද ඒකට හේතුව තැල්මකට අපිට ඔබට කටවචනින් කියලා ප්‍රතිකාර කියන්න බෑ. මොකද තැල්මේ ස්වභාවය මොන ආකාරයෙන්ද කියන එක අපි දන්නේ නැති නිසා. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා එන්න ඇවිල්ලා ඔබට මේ තියෙන ඔබගේ රෝගය පෙන්නලා අවශ්‍ය කරන විදිහට පරීක්ෂා කරලා බලලා ඒට අවශ්‍ය කරන නිසි ප්‍රතිකාර ඖෂධ වර්ග තමයි අපි හෙලන්නේ. ඒ නිසා අපිට ඒ දේවල්ට ප්‍රතිකාර කරන්න පුළුවන්. බොහෝ දුරට ඔබ අපි ළඟට ආවොත් තමයි. මොකද නැත්තම් ඒකට ප්‍රතිකාර කරන්න බෑ. තැල්මල් වගේ දේවල්, කැඩුම් බිඳුම් වගේ දේවල් සාමාන්‍යයෙන් අපි ඔබට මේ ප්‍රශ්න වලට උත්තර දුන්නාට ඒ රෝගියා බලලා ඒ රෝගයට අවශ්‍ය විදිහට තමයි ප්‍රතිකාර ලබා දෙන්න වෙන්නේ. ඉතින් මම හිතනවා ඔබ දැනුවත් ඇති. අද අපේ වැඩසටහනෙන් ගොඩාක් ඔබ දැනුවත් ඇති. මම හිතනවා ඔබට ගොඩාක් දෙයක් මම කියපු කාරණා තේරෙන්නේ නැති. ඒ අහපු ප්‍රශ්න ඔක්කොටම අපි නිසි පිළිතුරු දුන්නා. ඉතින් නැවතත් අපේ වැඩසටහනෙන් අපි හමු වෙමු. මම හිතන්නේ අද ඔබට ගොඩක් දැනුවත් වීමක් ඇති. සියලු දෙනාටම තෙරුවන් සරණයි.